සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා හැමෝටම. ඉතින් ඔයාලා ගොඩාක් හොඳින් නැති කියලා මං හිතනවා. අද වීඩියෝ එක මගේ පුංචි පවුල අවුරුදු සමරපු විදිය ගැන. මම ගොඩාක් ආසයි මේ කැවිලි හදන්න, චාරිත්‍ර කරන්න. මොකද ඒ දේවල් මේ අවුරුදු කාලෙට විතරයිනේ. ඉතින් කලින් අවුරුදු වල වගේම මම මේ පාරත් මට පුළුවන් විදියට කැවිලි හැදුවා. මුං කැවුම් කොණ්ඩ කැවුම් මම කලින් හදලා තිබුණත් ආස්මී නම් හැදුවේ පළවෙනි වතාවට. ලෝකෙ කොහේ හිටියත් අපේ දේවල් අමතක නොකර ඒ දේවල් කරන්න මං හරි ආසයි. අපේ චූටි පුතු පැටියවත් ළඟ තියාගෙන මම මේ දේවල් ලෑස්ති කළේ ගොඩක් ආසාවෙන්. මොකද මං කැමති එයත් එයාට තේරෙන කාලේ ඉඳන්ම මේ දේවල් දකින්නවට. ලේසි වුණේ නෑ එයත් එක්ක මේ දේවල් කරගන්න. ඒත් අමාරුයි කියලා මං වැඩේ අතෑරියෙත් නැහැ. කොච්චර අමාරුවෙන් වුණත් සේරම ටික කරලා ඉවර වෙලා කැම ටික මේසෙ උඩ තියනවා දැක්කහම ඒ දැනෙන සතුට සල්ලි වලට ගන්න බෑ. මෙහි ලංකාවේ කැම තියෙන කඩවල වල මේ කැවිලි වර්ග ගන්න තියෙනවා. ඒත් අපි ගෙදර කට්ටිය එකතු වෙලා මේ දේවල් ලෑස්ති කරනවා තරම් සතුටක් කඩෙන් ගත්තාම නෑනේ. කරන්න බෑ බෑ කී ඉන්නවට වඩා කරන්න පොඩි උත්සාහයක් දෙන එකත් වටිනවනේ. අපි කොතනක හිටියත් අවශ්‍ය කල්පනා ටිකක් තියෙනවා නම් පුංචි වෙලාවක් වෙන් කරන්නත් පුළුවන් නම් මුකුත් නොකර ඉන්න එක අපරාධනේ. හස්බන්ඩ් කෙනුත් උදව් අරගෙන හදාගත්ත මේ කැවිලි තියපු කැම මේසෙ දැක්කම මට හරියම සතුටුයි. ඒ හදපු කැවිලි රසයි කියලා හිතේ ඊට වඩා සතුටුයි. ඉතින් අපි මේ පුංචි මොහොත හරිම ලස්සනට සතුටින් ගත කළා. ඔයාලා හැමෝටම වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.